පුරාණ කාලයක හිමවත් පර්වතයට ආසන්න සුන්දර වනාන්තරයක රන් වර්ණයෙන් දිදුලන අලංකාර මයුරයෙක් ජීවත් වුණා. ඒ මයුරයාගේ පියාපත් රත්රන් මෙන්දිලිසුණා. ස්වර්ණ මයුරයා සෑම උදෑසනකම සූර්යා උදාවට පෙර නිහතමානීව නැගිට ධර්මයෙන් පිරි මధుර ගීතයක් ගයමින් දිනය ආරම්භ කළා. එම ගීතය කරුණාව, සත්‍යය, සංයමය ආදී ගුණයන් ගැනයි. එක් දිනක් ඒ මధుර ගීතය වනාන්තරයට ආසන්නව ජීවත් වූ රැජිනක්ගේ කනට වැටුණා. ඒ ගීතය ඇසූ රැජින අතිශය සතුටට පත් වුණා. මේ ගීතය ගයන මයුරයා මට දැකගන්න ලැබුණොත් කොච්චර හොඳද? කාලයත් සමග රැජිනට ස්වර්ණ මයුරයා දැකගන්න අතිශය ආශාවක් උපන් වුණා. ඇය රජුට පැවසුවා, මට රන් වර්ණයෙන් දිදුලන ඒ මයුරයා ජීවත්වම දැකගන්න අවශ්‍යයි. රජු රැජිනගේ කැමැත්ත ඉටු කිරීමට දඩයම් කරුවන්ට අණ කළා. වනාන්තරයට ගොස් ස්වර්ණ මයුරයා අල්ලාගෙන එන්න. දඩයම් කරුවන් දිනයෙන් දිනය වනාන්තරය පුරා උගුල් තැබුවා. නමුත් ස්වර්ණ මයුරයා බුද්ධිමත් සහ සංයමයෙන් ජීවත් වූ නිසා කිසිදු උගුලකට හසු වුණේ නැහැ. එක් දිනක් වනාන්තරයේ ඉතා සුන්දර මල් පිරුණු ස්ථානයක තෙබූ උගුලකට ඔහු නොදැනීම හසු වුණා. ඒ මොහොතේ දඩයම් කරුවන් ස්වර්ණ මයුරයා අල්ලා ගත්තා. නමුත් ස්වර්ණ මයුරයා භය නොවී සංසුන්ව ඔවුන්ට මෙසේ පැවසුවා, මාව මරන්න එපා. මාව රජු වෙත ගෙන යන්න. රජු ස්වර්ණ මයුරයා දෙක අතිශය විස්මයට පත් වුණා. රජුට ඔහුගේ මధుර ගීතය ඇසුණා. ඒ ගීතය ධර්මයෙන් පිරි ගැඹුරු අර්ථයක් ඇති ගීතයක් වුණා. ස්වර්ණ මයුරයා රජුට ධර්මය කියා දුන්නා. කරුණාව, සංයමය, සත්‍යය ජීවිතයට කොතරම් වැදගත්ද පෙන්වා දුන්නා. රජුගේ සිත වෙනස් වුණා. ඔහුට මහා කරුණාවක් උපන් වුණා. රජු පැවසුවා, ඔබ සත්‍යයෙන්ම මහා ගුරුතුමෙකි. මට ඔබට හානි කරන්න බෑ. ඒ නිසා රජු ස්වර්ණ මයුරයා නිදහස් කළා. ස්වර්ණ මයුරයා නැවතත් වනාන්තරයට ගොස් සතුටින් සංයමයෙන් ජීවත් වුණා. මෙම ජාතක කතාව අපට කියා දෙන්නේ කරුණාවෙන්, සත්‍යයෙන්, සංයමයෙන් ජීවත් වුණොත් භය දුරු වෙයි. ආලෝකය උදා වෙයි. මෙයයි ස්වර්ණ මයූර ජාතකය.